හරි පොසත් වෙන්න. හරි නිදහස්. අපි අර ප්‍රශ්නෙට උත්තරේ හෙට හොයන්න. අයියගේ ප්‍රශ්නද? අයියගේ ප්‍රශ්න නෙමෙයි මගේ ප්‍රශ්න. අපි දිව්වොත් කෝච්චිය හැපිලා වැටෙයිනේ. ඔයා වැටිලා මැරුණොත් ඔයාගේ තාත්තගෙන් උත්තරේ අහගන්න. පන්ති ඉවරයි. දැන් යනවා. යනවා. කොහොමද මුනේ ඇටි? මොකද්ද මේ අම්මලාගේ පුතාලාගේ හිනාව? ඇයි ඉතින් ඔයා එක මෙයාගෙන් අහගන්න නැත්තේ? ඇයි මූට ගොනෙකුට වගේ ඔච්චර කවන්නේ? අම්මේ තව එකක් දෙන්නකෝ. හරි. ඔහොම කාලා මදි. තව 10 කරයක්වත් බෙදන් කනවා. බලහලකමු ගේ අත් දෙක. ගල් කඩන මැසිමක් වගේ. ඇඟ පෙන්නන තමයි මෙයා. මගේ යාළුවන්ට පේන බැනිය මැද රවුම් ගහන්නේ. අප්පු නියම යාළු. ඇහුණද? ඔයා ගෙදර ඉන්නකොට ෂර්ට් එක දාගෙන ඉන්නේ. ඔව්වා. නැත්තම් ඇස් වහවදී. ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. රෑ වෙනකන් හැරලා ඉඳලා පහුදා පුකට එළිය වෙට්ටකන් නිදා ගන්නවා. මිනිහෙක් වෙන්න ඕන නම් පාන්දර අවදි වෙනවා. කීකිලියොත් පාන්දර නැගිටිනවා. මොනවද තියෙන ප්‍රයෝජනේ? උගේ බිත්තර ටිකක් නැති වෙනවා. ඉතින් මොකද්ද කියන්න හදන්නේ? තාත්තේ මට මිඩල් ක්ලාස් ලයිෆ් එකක් ඕනේ නැහැ. එකපාරින්ම ලයිෆ් එක සෙන්ටිමෙන්ටල්. අනික මේ කඩවල වලට ගිහින් මට කට්ට කන්න බෑ. මට සුපිරි ලයිෆ්